අමාරු වචනයක් සාමාන්‍ය කෙනෙකුට මේ වචනේ ඇහෙන්නේ නැහැ. සයිකොලොජි, ලැන්ග්වේජ් සහ මෙඩිසින් සම්බන්ධ බොහෝ වෙලාවට අපිට ටෙක්ස්ට් පැසේජස් හම්බ වෙනවා. Welcome to the Panisha College of English Education. මෙම වීඩියෝ එකෙන් අපි කතා කරමු reading strategies 2 කියලා පාඩම. අපි reading strategies 1 වලදී කතා කරා single comma, single hyphen, bracket සහ that is use කරලා කොහොමද අපි අමාරු වචනයක තේරුම දැනගන්නේ කියලා. ආපහු අපි කතා කරොත් සාමාන්‍යයෙන් reading passage එක අමාරු වචන නැහැ. සාමාන්‍ය අපේ භාවිතේ තියෙන වචන තමයි තියෙන්නේ. නමුත් psychology, language සහ medicine සම්බන්ධ බොහෝ වෙලාවට අපිට text passages හම්බ වෙනවා. එහෙම වුණොත් ඔබට අමාරු වචන ඒ කියන්නේ ඔබ සමහරට කවදාකවත් අහපු නැති වචන දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඒකේ definition එක දෙනවා. මම එක වචනයක් අරගෙන අපි කතා කරා mastectomy කියන වචනේ අරගෙන කොහොමද ඒකේ තේරුම ගන්න කියලා කතා කරා. බලන්න ඔබ හොඳට රීඩින් කරනකොට බලන්න මේ ටෙක්නික් එක බහුලව භාවිතා වෙනවා. හොඳයි. අද මම කතා කරන්නේ double comma සහ double hyphen use කරන හැටි කොහොමද කියලා. right. බලන්න. Mastectomy is common among the elderly unmarried women. මේක තමයි වාක්‍ය. එතකොට mastectomy is common. එතකොට mastectomy is common. අපි we are clueless. We can't find the head or tail. නමුත් කවදාකවත් මෙහෙම එකක් දෙන්නේ නැහැ. මොකද මේක අමාරු වචනයක්. සාමාන්‍ය කෙනෙකුට මේ වචනේ ඇහෙන්නේ නැහැ. හොඳයි. එම නිසා මේකේ definition එක දෙන්නේ මෙහෙමයි. ඉස්සරලාම ඔබ හොයාගන්න මේකේ වාක්‍යයේ කර්තෘ. බොහෝ වෙලාවට කර්තෘට එන විදිහට තමයි මේකේ දෙන්නේ. එතකොට mastectomy මේක තමයි වාක්‍යයේ ක්‍රියාව. මේදි කරන්නේ subject එක සහ ක්‍රියාව ඈඩ් කරලා මේකේ definition එක මෙතන දානවා කමා දෙකක් දාලා. yes. බලන්න. Mastectomy, the surgical removal of a breast due to the presence of the malignant cells. මම කතා කරා malignant cells කියන්නේ පිළිකාකාරක unfriendly cells කියන එක. එතකොට මේ තමයි mastectomy කියන එකේ definition එක. එතකොට ඔබ පළවෙනි වතාවට මේක විතරයි දෙන්නේ. ඊට පස්සේ mastectomy කියන වචනේ repeat වෙන්න පුළුවන්. මුලදිම මේකේ definition එක අල්ලා ගන්න ඕනේ. හේතුව reading වලදී අපි reading techniques කියලා දෙන්නේ නැහැ. පාසල් වලදී කොහොමදත් මේක කරෙන්නේ නැහැ. අපි reading කියලා කියන්නේ බොහෝ වෙලාවට දෙමාපියෝ සහ even සමහරට ගුරුවරු හිතන්නේ reading කියන්නේ කියවන්න පුළුවන් නම් ඒක reading කියලා. නමුත් reading කියන්නේ ඊට වැඩිය බොහොමයක් ගැඹුරට ගිය දෙයක් reading කියන්නේ. සමහර වෙලාවට ඔබ surface reading එක විතරයි කරන්නේ. reading කරන්න බෑ. reading කියන වචනේත් ඊට වැඩිය ගැඹුරු අදහසක් තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔබ IELTS, OET, PTE exam කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපගේ courses හා සම්බන්ධ වෙන්න පුළුවන්. එසේම ඔබට individual component එකක් සඳහා සහාය අවශ්‍ය නම් විශේෂයෙන් speaking සහ writing correction අවශ්‍ය නම් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පහසුනම් ටෙලිෆෝන් numbers ඔස්සේ අපව සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේකයි ප්‍රධාන වාක්‍යය. එතකොට මේකයි mastectomy ඒක සම්බන්ධ වෙන්නේ මෙතන is common among the unmarried elderly women. එතකොට මෙහිදී definition එක දීලා තියෙනවා කමා දෙකක් අතර mastectomy කියන එකේ grammatically සම්බන්ධ වෙන්නේ mastectomy is common among. එතකොට මේක තමයි grammar සම්බන්ධය. මතක තියාගන්න. කමාව වෙනුවට අපිට hyphen එකක් දාන්නත් පුළුවන්. මේකත් පොදු වශයෙන් අපිට යොදන්න පුළුවන් එකක්. right. අපි තව එකක් ගලමු. මම ඔබට වචනයක් දෙනවා glade. මම ඔබට දෙනවා වචනයක් glade.
right. එතකොට glade කියන වචනේ අපි දන්නේ නැහැ. right. අපි කිව්වොත් මෙහෙම ලියුවොත් glade an open space නැත්නම් area in a jungle is ideal for camping. එතකොට ප්‍රධාන වාක්‍යය තමයි glade is ideal for camping. එතකොට glade කියන්නේ මොකද්ද? glade කියන එක දීලා තියෙනවා an open area in the jungle. jungle එකේ open area එකක් කියලා. එතකොට මේ ටෙක්නික් එක ඔබ යූස් කරන්න. අපි YouTube එකේ වීඩියෝස් ගොඩක් දානවා. ඔබට IELTS වලට තාම වැදගත් වෙන වීඩියෝ අපි ගණනාවක් දැනටමත් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා මේවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි හිතනවා මේ වීඩියෝ එක ඉන්ෆෝමටිව් කියලා. ඔබ අලුත් යමක් ඉගෙන ගත්තා කියලා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම තව කෙනෙකුට ඉගෙන ගන්න share කරන්න.